ඉතින් හැමෝටම කොහොමද? ඔන්න අද මම ඔයාලට අරගෙන එනවා N5 grammar වල තවත් grammar point එකක්. මේ N5 grammar වල 19 වෙනි වීඩියෝ එක. මීට කලින් මම වීඩියෝස් 18කින් grammar points අරගෙන ආවා. ඉතින් අද වීඩියෝ එකේ මොකද්ද තියෙන්නේ? මොකද්ද ඔයාලට විශේෂ වෙන grammar point එක කියලා බලන්න හැමෝම දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි බලමු අද grammar point එක මොකද්ද කියලා. අද තියෙන්නේ අපිට යා නිපාතය. ඉතින් මේ යා නිපාතය කියන්නේ අපි කලින් ඉගෙන ගත්ත තෝ නිපාතයට සමාන නිපාත පදයක්. තෝ නිපාත පදයෙන් අපිට එන්නේ සහ කියන අර්ථය. ඉතින් මේ යා නිපාත පදේනොත් සහ කියන අර්ථයම තමයි එන්නේ. හැබැයි පොඩි වෙනසකට තියෙන්නේ තෝ නිපාත පදයේදී අපේ වාක්‍යයේ යෙදෙන වචන විතරයි එකෙන් ප්‍රකාශ වෙන්නේ. හැබැයි යා නිපාත පදයේදී වාක්‍යයේ යෙදෙන වචන වලට අමතරව තවත් දේවල් තියෙනවා කියලා එකෙන් ප්‍රකාශ වෙනවා. කොටින්ම කිව්වොත් මේ යා නිපාත පදය හරියට කමාවක් වගේ. තව විශේෂත්වයක් තමයි මේ යා නිපාත පදයේ තියෙන මේ වචන එකින් එකට එකතු වෙන්න යා නිපාත පදේ යොදලා අන්තිම වචනයට පස්සේ අපි නදෝ කියලා වචනයක් එකතු කර ගන්නවා වාක්‍යයට. ඒ නදෝ කියන එකේ තේරුම ආදිය වැනි දේ අන්න ඒ අර්ථය. ඉතින් මම ඒකයි කිව්වේ යා නිපාත පදයේදී වාක්‍යයේ යොදන වචන වලට අමතරව තවත් වචන තියනවා කියලා අපිට කියන්න පුළුවන්. හරියට ඉංග්‍රීසි භාෂාවේ etc අන්න ඒ වගේ තමයි මේ නදෝ කියන එකේ තේරුම. ඉතින් අපිට පුළුවන් මොනවා හරි දේවල් කීපයක් යොදලා තවත් ආදී දේවල් තියෙනවා කියලා කියන්න. ඒ වගේම තමයි මේකේ නදෝ වලට පස්සේ තමයි නිපාත පදේ යොදලා ක්‍රියාපදේ යොදන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට යා නිපාතේ පැහැදිලි වෙන්නේ නැති කියලා. තවත් පැහැදිලි වෙන්න මම ඔයාලට නෝට් එකක් දීලා තියෙනවා. ඉතින් අපි මේ නෝට් එකත් බලමු. තෝ නිපාත පදයට සමාන අර්ථයකින් යෙදේ. තෝ නිපාත පදයෙන් වචන සම්බන්ධ කර අදහස් ප්‍රකාශ කිරීමේදී ඉන් කියවෙන්නේ සඳහන් කළ දේවල් පමණක් ඇති බවයි. යා නිපාත පදයේදී ප්‍රකාශ කරන දේවල් වලට අමතර තවත් දේවල් ඇති බව ප්‍රකාශ කළ හැකිය. බොහෝ දේවල් අතරින් දේවල් කීපයක් පමණක් ප්‍රකාශ කිරීමට අවශ්‍ය විට මෙය භාවිතා වේ. වචනයක් තවත් වචනයකට සම්බන්ධ කිරීමට යා නිපාත පදය භාවිතා කර අවසාන වචනයට පසුව නදෝ යන වචනය එකතු කරයි. නදෝ යනු ආදිය වැනි දේ යන අර්ථයයි. මෙවැනි වාක්‍යයක නදෝ වලට පසුව නිපාත පදය යොදා ඉන් පසුව ක්‍රියාපදය තබයි. හරි. ඉතින් මං හිතනවා ඔයාලට යා නිපාතය ගැන අයිඩියා එකක් එන්න ඇති කියලා. අපි බලමු එක්සැම්පල්ස් වලට. එතකොට තවත් තේරෙනවා. හරි. මේ තියෙන එක්සැම්පල්ස් අපි බලමු. කොකොනි හොන්යා පෙන්යා එන්පිත්සු නදෝ ගා අරිමස්. මෙතන පොතක්, පෑනක්, පැන්සලක් ආදිය තිබෙනවා. මේකෙන් කියවෙන්නේ පොත් පෑන් පැන්සල් වලට අමතරව තවත් දේවල් මෙතන තියෙනවා. ඒ වගේම පොත් පෑන් පැන්සලුත් තියෙනවා කියන එක. ඊළඟ වාක්‍ය වතශිවා කබන්‍ය කසා නදෝගා කයිමෂ්තා. මම බෑගයක්, කුඩයක් ආදිය මිලදී ගත්තා. බෑග්, කුඩ ආදියත් සමග තවත් දේවල් මිලදී ගත්තා කියන එක තමයි දෙවැනි වාක්‍යයේ තේරුම. මං හිතනවා ඔයාලට යා නිපාත පදයට නදෝ කියන වචනේත් මේ උදාහරණත් එක්ක තවත් පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් අපි දැන් ඉගෙනගත්ත grammar point එක හොඳටම ඔයාලට පැහැදිලි වුණාද, තේරුණාද කියලා බලන්න රෙන්ෂු, ඒ කියන්නේ එක්සර්සයිස් ටිකකුත් කරමු. ඉතින් මෙන්න එක්සර්සයිස් එක විනාඩි 5ක් කරන් එක්සර්සයිස් එක කරමු. ඊට පස්සේ අපි මේවට උත්තර බලමු.
හරි. ඉතින් මම හිතනවා ඔයාලා එක්සර්සයිස් එක කරන්න ඇති කියලා. දැන් අපි බලමු ඒකේ ආන්සර්ස්. පළවෙනි එක ඊයේ සාදයේදී ජපන් කෑම, ඉන්දියානු කෑම, චීන කෑම ආදිය කෑවා. කිනෝ පාටි de Nihon ryori ya Indo ryori ya Chugoku ryori nado o tabemashita. 2. ජපන් භාෂා පන්තියේදී ව්‍යාකරණ, අකුරු, සාහිත්‍ය ආදිය උගන්වනවා. නිහොන්ගෝ no kurasu ni bunpō ya moji ya bungaku nado ga oshiemasu. 3. බෑගය තුල සටහන් පොතක්, මුදල් පසුම්බියක්, වතුර බෝතලයක් ආදිය තියෙනවා. කබන් no naka ni hon ya saifu ya bin nado ga arimasu. 4. අර කඩේ කෑම පාර්සල්, පොත්, විදුලි උපකරණ ආදිය විකුණනවා. mise de obento ya hon ya denki seihin nado o urimasu. 5. ශීතකරණය තුල එළවලු, පළතුරු වැනි දේ තියෙනවා. reisoko no naka ni yasai ya kudamono nado ga arimasu. මගේ අයියා පාසලේදී පාපන්දු, වොලිබෝල් වැනි දේ කළා. watashi no ani wa gakkou de sakkā ya bareibōru nado o shimashita. හරි. ඉතින් මං හිතනවා හැමෝගෙම වාක්‍ය ටික හරියටම හරි ඇති කියලා. එහෙනම් අදට මෙතනින් මේ grammar point එක ඉවරයි. මේ වීඩියෝ එකත් මෙතනින් මං end කරනවා. එහෙනම් අදට වීඩියෝ එක end කරනවා. හැමෝටම යානිපාතේ තේරෙන්නේ නැති කියලා හිතනවා. මොකක් හරි අපැහැදිලි තැනක් නැත්නම් තවත් පැහැදිලි වෙන්න ඕන තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් comment section එකේ comment එකක් විදියට දාන්න. මම එතකොට ඔයාලට ආපහු ඒ තැන කියලා දෙනවා. ඒ වගේම තමයි පියුමි ක්‍රිෂාලි YouTube channel එකත් එක්ක එකතු වෙලා නැති අය අනිවාර්යයෙන්ම YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාලට Japanese with Krish videos බලන්න පුළුවන්. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමට ඉන්න. හැමෝටම sayonara.